ගොඩක් අය වෙන කෙනෙක්ගේ ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජි එකක් කොපි කරලා ෆේල් වෙන්නේ ඇයි? ඒකට හේතුව හැම ඉන්වෙස්ටර් කෙනෙක්ම වෙනස්. ඔයාගේ ඒජ් එක, ඉන්කම් එක, ගෝල්ස් ටික, රිස්ක් ටොලරන්ස් එක, ටයිම් ෆ්‍රේම් එක මේ හැමදේම වෙනස්. ඒ නිසා වෙන කෙනෙක්ගේ ස්ට්‍රැටජි එකක් කොපි කරන්න යන්න එපා. තමන්ගේ ගෝල්ස් වලට ගැලපෙන ස්ට්‍රැටජි එකක් හොයාගන්න. Good investing is the best strategy that suits you. කාගේ හරි වැරද්දක් ගොසිප් එකක් ගැන කතා කරන එක අපිට එන ෆන් නේද? මිනිස්සු නෙගටිව් වයිබ්ස් එන්ජොයි කරනවා. කාලා මහත් වෙන්න ලේසියිනේ. හැබැයි එක්සර්සයිස් කරලා, ඩයට් කරලා, ඇඟ අඩු කරගෙන මේන්ටේන් කරන්න කොච්චර අමාරුද? ඒ වගේම තමයි ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්න ටික කාලයක් යනවා. හැබැයි හැමදේම නැති කරගන්න යන්නේ තප්පර ගානයි. We enjoy pessimism than optimism. ඔයා අහලා තියෙන හැම කතාවක්ම ඇත්ත වෙන්න පුළුවන්ද? අපිට ආසා හිතෙන කතන්දර අපි විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට ෆැක්ට්ස් වලට වැඩිය ස්ටෝරීස් පවර්ෆුල්. සල්ලි ගැනත් එහෙමයි. කෙනෙක් පෝසත් වුණේ ලක් එක නිසාද, කමිට්මන්ට් එක නිසාද, අපිට කැමති එක්ස්ප්ලනේෂන් එකක් අපි තෝරගන්නවා. ඒ නිසා ෆයිනෑන්ෂියල් ඩිසිෂන්ස් ගන්නකොට ඉමෝෂන්ස් වලට වැඩිය එවිඩන්ස් එක බලන්න ඕනේ. ෆැක්ට්ස් වලට වැඩිය අපි කැමති කතන්දර වලට. ෆයිනෑන්ස් කියන්නේ මෙඩිසින් වගේ කම්ප්ලෙක්ස් සබ්ජෙක්ට් එකක්. සේවිංග්ස් කියන්නේ ඔයාගේ ඊගෝ එකයි ඉන්කම් එකයි අතර තියෙන ගැප් එකට. ඔයාගේ ලිමිට් එක දන්නේ නැත්තම් ඔයාට දියුණු වෙන්න බෑ. කාලය තමයි ආයෝජන කරනකොට වටිනම දේ. විනිං මොමන්ට්ස් වගේම ෆේලියර්ස් ඇක්සෙප්ට් කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ෆයිනෑන්ස් වල තියෙන වටිනම දේ තමයි ඔයා දවස ගත කරන්නේ කොහොමද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන් එක. ඒ වගේම මේක කියලා තියෙනවා කාරුණික හදවතක් තියෙන මිනිස්සෙක් වෙන්න කියලා. විශේෂ හේතුවක් නැතුව උනත් සල්ලි ඉතුරු කරන්න. uncertainty, volatility කියන්නේ අපි මේ ගේම් එකේදී ගෙවන්න ඕනේ ප්‍රයිස් එක. ඒ වගේම දිගු කාලයක් මේක රැඳිලා ඉන්න ඕන නම් ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හදාගන්න. ඔයාට අවශ්‍ය ගෝල් එකට යන්න ප්ලෑන් එකක් හදාගන්න. අපි එකිනෙකාට වෙනස් මිනිස්සු නිසා හැමෝටම හරියන එක උත්තරයක් නැහැ. මේ ටික ඔළුවේ තියාගෙන මේ ගේම් එක ප්ලේ කරන්න. පුංචි දිය පාරවල් එකතු වෙලා තමයි ලොකු ගඟක් හැදෙන්නේ. ධනය ගොඩනගන්න නම් අපේ හොඳ පුරුදු ඊටාම වැදගත්. ඉන්වෙස්ටිං වගේ සබ්ජෙක්ට් එකකදී අපි කරන්නේ අපිට වඩාත් හොඳයි කියලා හිතන දේ. Most financial decisions are taken on dinner tables, not on Excel sheets. මේ පොතේ අවසානයට මෝගන් හවුසල්ගේ personal money rules ගැන කියලා තියෙනවා. ඕතගේ මේන් ගෝල් එක රිච් වෙන්න නෙමෙයි, ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. ඒ කියන්නේ එයාට කැමති දෙයක් කරන්න ෆ්‍රීඩම් එක ලබා ගන්න. ඒ නිසා ඔහු රෙගියුලර්ලි සේව් කරනවා. ඩෙබ්ට් අවොයිඩ් කරනවා. ලොං ටර්ම් ඉන්වෙස්ට් කරනවා. හරිම සරල විදියට ජීවත් වෙනවා. money වල ultimate purpose එක freedom. The highest dividend money pays is the control over your time. මේ සීරීස් එක එන්ජොයි කරා නම් ෂෙයා කරන්න, පොත් පින්චක් ෆලෝ කරන්න.